10 වසරට තියෙන පළවෙනි පාඩම තමයි පරිමිතිය කියන්නේ. සරලව පරිමිතිය කියලා කියන්නේ මොකක් හරි කල රූපයක වටේ දිග ප්‍රමාණය. එතකොට අපි ගත්තොත් සමචතුරස්‍රය කියන්නේ ඒකේ පැති හතරම සමානයි. එතකොට හිතන්න මේක සෙන්ටිමීටර් 2යි කියලා. එතකොට අපිට මේක සෙන්ටිමීටර් 2යි කියලා දුන්නත් අපිට පරිමිතිය ගන්න පුළුවන්. එතකොට මේක 2 සෙන්ටිමීටර. එතකොට මේ පැත්ත 2 සෙන්ටිමීටර. මේ පැත්ත 2 සෙන්ටිමීටර. මේ පැත්ත 2 සෙන්ටිමීටර. එතකොට මේ සේරම සරලව පරිමිතිය කියන්නේ අපිට මොනවා හරි තව රූපයක් දුන්නාම ඒකේ වටේ දිග ප්‍රමාණය. එතකොට අපිට දෙන්න පුළුවන් ඍජු කෝණාශ්‍රයක්. ඒක 2 සෙන්ටිමීටර. එතකොට මේක 6 සෙන්ටිමීටර. එතකොට මේකේ පරිමිතිය කොහොමද එතකොට අපි හොයන්නේ? එතන මෙතන 6 සෙන්ටිමීටර නම් මෙතනත් 6 සෙන්ටිමීටර. මොකද මේක ඍජු කෝණාශ්‍රයක්. එතකොට ඒකේ මේ පැති දෙක දිගින් සමානයි, මේ පැති දෙක දිගින් සමානයි. එතකොට 6 සෙන්ටිමීටර වේවා දෙකක්. එතකොට මේක 2 සෙන්ටිමීටර, එතකොට මෙතන 2 සෙන්ටිමීටර. එතකොට මේ සේරම 6 6 12 13 16 සෙන්ටිමීටර තමයි පරිමිතිය. ඒ වගේ එතකොට අපි යන්නොත් ආයි ත්‍රිකෝණයක්. ඒක අපි හිතමු මෙහෙම කියලා. එතකොට මේක ත්‍රිකෝණය. එතකොට පරිමිතිය මේකේ වටේ දිග. වටේ සම්පූර්ණ දිග. එතකොට දැන් මේක මේ white board එක කියන්නේ තල එක තලයක්. එතකොට මේ තලයේ අඳින්න මේක අඳොත් අපි මේක අඳිනේවට අපි කියන්නේ තල රූප. එතකොට මේ තල රූපේ පරිමිතිය එතකොට මේ දිගයි මේ සම්පූර්ණ වටේ දිග තමයි පරිමිතිය කියලා කියන්නේ. එතකොට ත්‍රිකෝණේ පරිමිතිය මොකක්ද? 2 සෙන්ටිමීටර එකතු කිරීම 3 සෙන්ටිමීටර එකතු කිරීම 5 සෙන්ටිමීටර. 10 සෙන්ටිමීටර තමයි මේකේ මේ තල රූප පරිමිතිය.
එක තලයක අඳින ලැබෙන රූපයකට තල රූපය. මේ තල රූපේ පරිමිතිය තමයි මේ පාද දිග A නම් මේ පාද දිග B නම් මේ පාද දිග C නම් මේ පාද දිග D නම් දැන් මේක එතකොට තල රූපයක්. එතකොට මේ තල රූපේ සම්පූර්ණ වටේ දිග තමයි පරිමිතිය. එතකොට මේ තල රූපේ පරිමිතිය සමානයි A ධන B ධන C ධන D. අපිට දුන්නොත් මේකේ ඒකකය අපි අනිවාර්යෙන් ඒකකේ ලියන්න ඕනේ. අපි තුමු සෙන්ටිමීටර් කියන්නේ. එහෙම නැත්නම් ඒකක. මොකද දිගක් අපි මනින්න අපිට තියෙනවා ඒකක. සෙන්ටිමීටර්, මීටර, මිලිමීටර. එතකොට අපි අනිවාර්යෙන් විභාගයේදී අපිට දෙන ඒකකේ අපි ලියන්න ඕනේ. නැත්නම් අපිට ලකුණු අඩු වෙනවා. එහෙනම් අනිවාර්යෙන් ඒකකේ ලියන්න මතක ඇතුළු. හරිද? එතකොට අපිට ඍජු කෝණාශ්‍රය එතකොට පරිමිතිය ගන්න පුළුවන්. මේකේ දිග සමාන. මේ ඍජු කෝණාශ්‍රයක දිග සමානයි. ආයි මේ පළලවත් දිග සමානයි. එතකොට දෙවරා දිග ධන කල. මොකද මේ දෙක එකතු කරලා දෙකෙන් ගුණ කරාම ආයෙ එනවනේ මේ වගේ ටික. මේ දෙක එකතු කරනවා. අපි හිතමු මේක 5යි මේක 3යි. මේ දෙක එකතු කරාම 8යි. ඒක දෙකෙන් ගුණ කරාම 16යි. එතකොට අපි නිකන් ගත්තත් මේකයි 5යි. ආයෙ මේක මේකයි 5යි 10යි 3යි 6යි එතන 16 එනවා. ඉතින් මේ ටික එකතු කරලා දිගයි පළලයි එකතු කරලා දෙකෙන් ගුණ කරත් හරි ඔයගලන්ට ලේසි නෑ. ඉතින් නිකම්ම ආයි 5 හදන 3 හදන 5 හදන කොහොම කරත් එන්නේ එකම උත්තරේ. කොහොම හරි ඒ තමයි ගන්න ලේසි. ඊට පස්සේ සමචතුරස්‍රයේ මේක A නම් මෙතනත් A මෙතනත් A මෙතනත් A. සමචතුරස්‍රය කියන්නේ පැති හතරම දිගින් සමානයි. එතකොට අපිට A එතකොට 4යි A කියලා ගන්න පුළුවන් එක පරිමිතිය. එතකොට ත්‍රිකෝණේ අපි ත්‍රිකෝණය දන්නේ මේක මොන වගේ ත්‍රිකෝණයක්ද කියලා. ඒ නිසා මේකේ පාදවල අපි හිතමු දිගින් සමාන නැහැ කියලා. එතකොට එහෙම වෙලාවට පරිමිතිය හොයන්න අපි A B මේ හැම එකෙම එකකේ දීලා තිබ්බොත් ඒකකේ අනිවාර්යෙන් ලියන්න ඕනේ. අපි ඊට පස්සේ බලන්නේ වෘත්තය ගැන. වෘත්තයක අපි කොහොමද පරිමිතිය හොයන්නේ? සාමාන්‍යයෙන් පොඩි කාලේ නම් අපි ගොඩක් සාමාන්‍යයෙන් අපි නූල් කෑල්ලක් අරගෙන ඒක මෙහෙම තියලා ඒක වටේ ගිහිල්ලා ඊට පස්සේ ඒකේ දිග මැනලා තමයි සාමාන්‍යයෙන් වෘත්තයේ පරිමිතිය හෙව්වේ. ඒ වුණාට අපි දැන් 10ක්. දැන් අපිට පේපර් එකේ එන හැම වෘත්තෙටම එහෙම කරන්න බෑ. අනිත් ඒවා හරියට පරිමාණයට අඳින්නේ නැහැ. ඒ නිසා අපිට හොයන්න වෘත්තයක පරිමිතිය හොයන්න
අපිට තියෙනවා සූත්‍ර වගේ. සූත්‍ර වර්ගයක්. කොහොම හරි වෘත්තයකට තියෙනවා ඒකටම කියන නිර්වචනය. ඒක කියන්නේ තලයක් මත වූ අචල ලක්ෂයකට මේක තලයක්. මේ වයිට් බෝඩ් එකේ තලයක්. තලයක් මත වූ අචල ලක්ෂයකට මේ ලක්ෂය හෙලවෙන්නේ නැහැ. හරිද? අචල ලක්ෂයකට සමදුරි. අපි තුන් මෙච්චරක් දුරින් කියලා. මේ අචල ලක්ෂයට මෙච්චරක් දුරින් පිහිටි එම තලයේම වූ අචල ලක්ෂයන්ගේ පතය තමයි වෘත්තය කියලා කියන්නේ. ඔව්. මේක හරියට අඳුනන්න බෑ. මේ ලක්ෂයට සම අචල ලක්ෂයකට මේ දුරට මෙතන ඉඳන් මේ තියෙනවා මේ දුරම තමයි මෙතන ඉඳන් මේ ලක්ෂයට තියෙන දුරම තමයි ඉතින් මේ දුර a නම් මෙතෙන්ට තියෙන දුරත් a මෙතෙන්ට තියෙන දුරත් a මෙතෙන්ට තියෙන දුරත් a මෙතෙන්ට තියෙන දුරත් a මේ රවුම උඩ තියෙන හැම ලක්ෂයකටම තියෙන දුර එකයි ඒක තමයි වෘත්තයක මේ නිර්වචනයට අරන් තියෙන්නේ. එතකොට තලයක් මත වූ අචල ලක්ෂයකට මේ අචල ලක්ෂයකට සමදුරී ඉහිටි එම තලයෙම අචල ලක්ෂයන්ගේ පතය තමයි වෘත්තය කියලා කියන්නේ. ඊළඟ එක ලියන්න. මේකේ තලයක් මත වූ අචල ලක්ෂයකට සමදුරින් පිහිටි එම තලයේම වූ ලක්ෂයන්ගේ පතය. අචල ලක්ෂයන්ගේ පතය. මේකට සමදුරින් තමයි තියෙන්නේ. එකම දුරකින් තමයි තියෙන්නේ. මේකට එකම දුරින් තියෙන මේ දුරම තමයි මෙතන ඉඳන් මේ ලක්ෂයට. මෙතන ඉඳන් මේ ලක්ෂයට. එතකොට මේ හැම ලක්ෂයම මේ ලක්ෂය සේරම ටික ඇඳහම මිලියන ගාණක් තියෙනවා ලක්ෂය. මේ ලක්ෂයට සමදුරින් තියෙන ලක්ෂය මිලියන ගාණක් තියෙනවා. දැන් මේ මිලියන ගාණ ඇඳලා පස්සේ ඒ ලක්ෂයන්ගේ පත්‍ය තමයි වෘත්තය වෙන්නේ. ඒක තමයි සරලව කියන්නේ වෘත්තේ නිර්වචන. වෘත්තේ නිර්වචන තියෙන්නේ වෘත්තේ කියන එක චුට්ටක් කොම්ප්ලෙක්ස් අනිත් තල වෘත්ත වලට වඩා. එතකොට දැන් මේ අපි අචල තලයම තිබ්බ අචල ලක්ෂය මේකනේ. ඒකට අපි නමක් තියෙනවා. ඒකට අපි කියනවා වෘත්තේ කේන්ද්‍රය කියලා. මේක තමයි කියන්නේ වෘත්තේ කේන්ද්‍රය. මේක තමයි කියන්නේ වෘත්තේ කේන්ද්‍රය කියලා. එතකොට මේ දුර අචල මේ ලක්ෂ්‍ය වලට තියෙන දුර මේ ලක්ෂ්‍ය හැම එකම සමානයි. මේ දුර ඊළඟ ලස්සනට දෙන්න.